ළමයි හවුල් ව්‍යාපාර පාඩමේ පළවෙනි නිබන්ධනයේ තියෙන කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මොකද හවුල් ව්‍යාපාර පාඩමේ කෙටි ප්‍රශ්න පුතේ ගොඩක් වැදගත්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම වෙලාව අරගෙන හවුල් ව්‍යාපාර පාඩමේ තියෙන කෙටි ප්‍රශ්න ටික එකින් එක කරන්න ඕනි. මේක මේ අනිවාර්යෙන් වැදගත්. අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න දෙක තුනක් නම් තුනකට වඩා නම් එනවමයි. ඒ නිසා අපි වෙලාව අරගෙන හිමින් හිමින් කරමු. කලබලයක් නැහැ. හරි. එන්න හැමෝම ටියුට් එකේ පිටු අංක 37. පිටු අංක 37 471 ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 471. හරි කියවමු. පිටු අංක 37 471. මාත් එක්ක හොඳට කියවමු. A සහ B ඔවුන් අතර ලිඛිත ගිවිසුමක් නොමැති හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා. පුතාලා යටින් ඉරක් ගහන්න ලිඛිත ගිවිසුමක් නොමැති කියන එකට. පුතේ හවුල් ව්‍යාපාරය තුල ලිඛිත ගිවිසුමක් නොමැති නම් අපිට සිද්ධ වෙනවා 24 වන වගන්තිය අනුව ලාභ කොහොම බෙදා ගන්නද? සමානව. හවුල් වේතන දෙනවද? නෑ. ප්‍රාග්ධන පොලිය දෙනවද? නෑ. හේතුව ලිඛිත ගිවිසුමක් නෑ. ලිඛිත ගිවිසුමක් නැති වෙනකොට අපි 24 වන වගන්තියට යනවා. 24 වන වගන්තිය කියන විදිහට තමයි ලාභ බෙදන්නේ. ඔන්න ඊට පස්සේ දෙනවා අප්‍රේල් 1 වෙනිදා ප්‍රාග්ධන ශේෂ 2024-25 වර්ෂයේ ගැනිලි. ඒගේ ආරම්භක ජංගම ශේෂයයි අවසාන ජංගම ශේෂයයි බීගේ දෙන්නේ නැහැ. වර්තමාන ගිණුම් වර්ෂයේදී ගැනිලි සහ ලාභ පමණක් ජංගම ගිණුමේ තියෙන්නේ. යටින් ඉරක් ගහන්න. ජංගම ගිණුමේ දාන්නේ ගැනිලි ලාභ කොටසයි විතරයිලු. පුතේ අපෙන් ඉල්ලන්නේ මොකක්ද? 2025 මාර්තු 31කින් අවසන් වර්ෂය සඳහා විසර්ජනය කළ හැකි ලාභය. හරි මෙන්න මේ ගානේ විසර්ජනය කරන ලාභය හොයන්න නම් අපිට සිද්ධ වෙනවා ජංගම ගිණුමක් හදන්න. විසර්ජනය කරන ලාභය හොයන්න නම් පුතේ අපි ජංගම ගිණුමක් හදන්න ඕනි. ඔන්න බලන්න උත්තරේ එන විදිහ. දැන් හවුල්කාරයෝ දෙන්නෙක් ඉන්නවනේ. මෙන්න හවුල්කාරයෝ දෙන්නට මම ජංගම ගිණුම හදනවා. හවුල්කාරයෝ දෙන්නට අදාළ ජංගම ගිණුම හදනවා. හවුල්කාරයෝ දෙන්නයි AB A සහ B. මෙන්න A සහ B කියන දෙන්නගේ ජංගම ගිණුම. දැන් ගාන ඉල්ලන්නේ නම් විසර්ජනය කළ හැකි ලාභය. විසර්ජනය කළ හැකි ලාභය හොයන්න නම් ජංගම ගිණුමක් හැදුවා නම් හරි. මේ මුලින්ම ඒගේ ආරම්භක ජංගම ගිණුමේ ශේෂය දෙනවා ළමයි. ආරම්භක ජංගම ශේෂය ඒගේ 40000යි. බීගේ දෙන්නේ ඒ වගේම අවසාන ජංගම ශේෂය ඒගේ අවසාන ජංගම ශේෂය දෙනවා 70000යි. බීගේ දෙන්නේ නැහැ. ඔන්න ඔච්චරයිනේ දෙන්නේ. ඊළඟට ප්‍රාග්ධන ශේෂ අපිට වැඩක් නැහැ. ගැනිලි දෙනවා A සහ Bගේ. ගැනිලි දානව ජංගම ගිණුමේ හර පැත්තේ. ගැනිලි දානව ජංගම ගිණුමේ හර 20000යි 10000යි. ගැනිලි දානව ජංගම ගිණුමේ හර 20000යි 10000යි. හරිද බලන්න. ප්‍රාග්ධන ශේෂ තියෙනවා Aගේ Bගේ. ප්‍රාග්ධන ශේෂ අපිට වැඩක් නැහැ. ගැනිලි ටික දැම්ම ජංගම ගිණුමේ හර පැත්තේ. ඒගේ ආරම්භක ජංගම ශේෂයයි ඒගේ අවසාන ජංගම ශේෂයයි ගත්ත බීගේ ශේෂ දෙන්නේ නැහැ. ගානේ දෙන්නේ ඔච්චරයිනේ. හරි. දැන් මට කියන්නේ AB කියන දෙන්නගෙන් මෙතන තුලනය කරන්න පුළුවන් Aගේ තීරුවද Bගේ තීරුවද? තුලනය කරන්න පුළුවන් Bද Aද? B තුලනය කරන්න පුළුවන්ද? B තුලනය කරන්න පුළුවන්ද? බෑ. තුලනය කරන්න පුළුවන් A විතරයි. ඔන්න A තුලනය කරනවා. ඒගේ හර පැත්ත වැඩි 90000ක්. ඒගේ හර වැඩි 90000 ලියන්න බැර පැත්තේ. පුතේ. එතකොට ඒගේ බැර වෙනසෙනවා කීයක්ද? 50000ක්. පුළුවන් නම් මේ මොනවාද කියන්නේ? පුළුවන් නම් ඒගේ බැර වෙනස 50000 මොනවාද කියන්නේ? හරියට හරි මොනවාද? ලාභ කොටස්. මේ 50000 තමයි ලාභ කොටස්. එතකොට ලිඛිත ගිවිසුමක් නැත්නම් ලාභ බෙදාගන්නේ 24 වන වගන්තිය අනුව සමානවනේ.
එතකොට ඒගේ ලාභ කොටස 50000 නම් B ගේ ලාභ කොටස් කීයමද? A ගේ ලාභ කොටස 50000 නම් B ගේ ලාභ කොටසත් කීයමද? 50000මයි. එහෙනම් කියන්නකෝ. A ගේ ලාභය 50යි B ගේ ලාභය 50යි 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 විසර්ජනය කරන්න පුළුවන් මුළු ලාභය කීයද? Aට ගිය ලාභය 50යි Bට ගිය ලාභය 50යි නම් 50යි 50යි විසර්ජනය කරන මුළු ලාභය ලක්ෂයයි. උත්තරය අංක 4. 471ට උත්තරය අංක 4. A ගේ ලාභය 50යි B ගේ ලාභය 50යි. විසර්ජනය කරන්න පුළුවන් ලාභය ලක්ෂයක් එනවා. එන්න ඊට පස්සේ ප්‍රශ්න දෙකට. 472යි 473යි. ප්‍රශ්නේ කියවමු. ඔය ලියනේව මාත් එක්කම කරමු. හරිනේ? ලියනේව මාත් එක්කම කරමු. ළමයි අපිට ජංගම ගිණුම දෙනවා A සහ B ගේ, ප්‍රාග්ධන ගිණුම දෙනවා A සහ B ගේ. මොකද අපින් 472 මුලින්ම ඉල්ලන්නේ 4යි 1ට හිමිකම පුතේ. 4යි 1 කියන්නේ අග දවසනේ. 2024 4යි 1 කියන්නේ අග දවසේ හිමිකම. මේ පුතා හවුල් ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ ප්‍රාග්ධන ගිණුම් ශේෂවල එකතුවයි ජංගම ගිණුම් ශේෂවල එකතුවයි දෙකේ එකතුවෙන්. හවුල් ව්‍යාපාරයක හිමිකම හවුලක හිමිකම හැදෙන්නේ ප්‍රාග්ධන ගිණුම් වල ශේෂවල එකතුවයි ජංගම ගිණුම් ශේෂවල එකතුවයි කියන දෙකේ එකතුවෙන්. හරි දැන් ඔයාගේ ජංගම ගිණුම බලන්න. ඒගේ ජංගම ශේෂය අවසාන ශේෂය කීයද? ඒගේ අවසාන ජංගම ශේෂය 85යි. බීගේ අවසාන ජංගම ශේෂය 250යි. තොර කීයද? 85යි 250යි තමයි ඒගේ ජංගම ශේෂ දෙක එකතුව කීයද? 335යි. ජංගම ගිණුමේ ඒගේ අවසාන ශේෂය 85යි බීගේ අවසාන ශේෂය 250යි. ඒ කියන්නේ ජංගම ගිණුම් ශේෂ දෙක 335යි. ප්‍රාග්ධන ගිණුම බලන්න. ඒගේ ප්‍රාග්ධන ශේෂය 970යි බීගේ ප්‍රාග්ධන ශේෂය 1030යි. 970යි 1030යි දෙකේ එකතුව ප්‍රාග්ධන ශේෂ දෙක එකතුව කීයද? 2000යි. හරිනේ? 970යි 1030යි ප්‍රාග්ධන ශේෂ දෙකේ එකතුව 2000යි. 85යි 250යි ජංගම ශේෂ දෙකේ එකතුව 335යි. මේ දෙකේ එකතුව කීයක් එනවද? 2000. හරි නේද? මම වැරද්දුවේ නෑනේ. මේක ප්‍රාග්ධනය 970යි 1030යි දෙකේ එකතුව 2000යි. ජංගම 85යි 250යි. හරිනේ? 2000යි 2335යි. උත්තරේ 2335යි. මොන හරි ප්‍රශ්නේ මොන හරි ඉලක්කමේ වැරද්දක් තියෙනවද? මට පේන්නේ නැති ඔයාට පේන එකක්. මොකද කියන ටක් ගාලා කියන්නේ? මොකද දරුවෝ? කියන්නේ 24 4යි 1. අගහිමිකම අහන්නේ 24 4 කියන 24 3යි 30 කියන්නේ අවුරුදු ඉවර වෙයි. කමන්නේ උත්තරේ මේක 2335. 24 4යි 1 කියන්නේ පුතේ අවුරුදු ඉවර වෙන 24 3යි 30 කියන්නේ. අග දවසේ ශේෂ ටික තමයි දාන්න තියෙන්නේ. එක්ක මේකේ මේ
මට වෙන්නේ මේ අනිවාර්යයෙන්ම මොකක්ද දන්නවද වෙන්න ඕනේ? මේකේ 20 මේ මෙතන උත්තරේ දෙන්න ඕනේ 23 4යි එක කියලා නේ. අනිවාර්යෙන් එහෙම තමයි වෙත්තේ. කමන්නේ අපි ගානේ තියෙන විදිහට උත්තරේ හදමු. කරන්න දෙයක් නැහැ. 24 4යි එක කියන්නේ පොත අග දවස තමයි 24 3යි 30 කියන්නේ අවුරුදු ඉවර වෙන්නේ. උත්තරේ 2335යි. මේ මට හිතෙන්නේ අනිවාර්යයෙන්ම මේ ඔතන 472 හැදෙන්න ඕනි 2023 4යි එක කියලා. එහෙම වුණා නම් මුල හිමිකමන උත්තරයක් එනවද? එහෙම තමයි වෙන්න ඕනේ නැත්තේ. කමන්නේ දැන් ගානේ තියෙන විදිහට අපි හදනවා උත්තරයක් නැති කමක් නැහැ. ඔයා මේ උත්තරේ ලියා ගන්න. printing mistake එකක් තියෙන ඊතර. උත්තරේ ලියා ගන්න. 2024 4යි එක කියන්නේ අග හිමිකම. දිනේ 24 කියන්නේ අග දවස. අග දවසේ ප්‍රාග්ධන ශේෂ දෙකේ එකතුව 2000යි ජංගම ශේෂ දෙකේ එකතුව 335යි. අග හිමිකම 2335යි. හරි. ඒ උත්තරේ නැති නිසා ඒක ලියා ගන්න. ඊළඟට 473 හවුල් ව්‍යාපාරයේ ඉපයූ ලාභය. හරි. මෙන්න මේක අහගෙන ඉන්න. මෙන්න මේක අතිශය වැදගත් දෙයක්. ඔයාට හවුල් ව්‍යාපාර ගානක ජංගම ගිණුම දීලා හවුල් ව්‍යාපාර ගානක ජංගම ගිණුම දීලා ලාභය ඉල්ලනවා නම් ජංගම ගිණුම දීලා හවුල් ව්‍යාපාරයේ ලාභය ඉල්ලනවා නම් පුතේ මතක තියාගන්න ජංගම ගිණුමේ තියෙන විසර්ජන වල එකතුව තමයි ලාභයට සමාන. අයි කියනවා ඔයාට ගානක ජංගම ගිණුමක් දීලා මේ කෙටි ප්‍රශ්න කරන විදිහ ඉගෙන ගන්න ඕනේ. ජංගම ගිණුමක් දීලා සුද්ධ ලාභය ලාභ කොටස් නෙමෙයි ව්‍යාපාරයේ උපයපු ලාභය ඉල්ලනවා නම් ඒ ජංගම ගිණුමේ තියෙන විසර්ජන වල එකතුව තමයි ලාභයට සමාන. මට විසර්ජන තුනක් කියන්න. විසර්ජන තුනක් කියන්න. ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, ලාභ කොටස්. එතකොට ලාභය ගන්න පුළුවන් ප්‍රාග්ධන පොලි, ධන, හවුල් වේතන, ධන, ලාභ කොටස්. මෙන්න මේ තුනේ එකතුයි. මේවා මතක තියාගන්න. පුතේ හවුල් ව්‍යාපාරයක ලාභය කියන්නේ මොනවල එකතුවද? මොනවල එකතුවද? විසර්ජන වල එකතුව. විසර්ජන කියන්නේ මොනවාද? ප්‍රාග්ධන පොලි වල එකතුවයි, හවුල් වේතන වල එකතුවයි, ලාභ කොටස් වල එකතුවයි. ඕවා තමයි ඉගෙන ගන්න ඕනි. හරි. දැන් බලන්න ජංගම ගිණුම. ජංගම ගිණුමේ ප්‍රාග්ධන පොලි දෙන්නගේ ප්‍රාග්ධන පොලි දෙක එකතුව කීයද? දෙන්නගේ ප්‍රාග්ධන පොලි දෙකේ එකතුව 70000යි. ප්‍රාග්ධන පොලි දෙකේ එකතුව 70000යි. හවුල් වේතන දෙකේ එකතුව 220000යි. හවුල් වේතන දෙකේ එකතුව 220000යි. ලාභ කොටස් දෙකේ එකතුව 50000යි. ඔන්න. ප්‍රාග්ධන පොලි දෙකේ එකතුව 70000යි. හවුල් වේතන දෙකේ එකතුව 220000යි. ලාභ කොටස් දෙකේ එකතුව 50000යි. කීයද ඒ තුනේ එකතුව? 340000යි. මෙන්න සුද්ධ ලාභය 3.40යි. ඉපයූ ලාභය 3.40යි. උත්තරය අංක 4. උත්තරය අංක 4. මේව ලියා ගන්න මේ විදිහටම 474 බීගේ ජංගම ගිණුම හර කර ඇති 35000ට වඩාත් උචිත ලෙස විස්තර කරන්නේ. බලන්න බීගේ. දැන් බීගේ ජංගම ගිණුම හර කරලා තියෙන 35000 විකුණුම් පිරිවැය කියලානේ. පුතේ දැන් ඔකේ දිතු සටහන හදන්නේ නම් 35000 ජංගම හර විකුණුම් පිරිවැය බැරනේ. විකුණුම් පිරිවැය බැර වෙන්නේ මොනා ගැනිලි කරාමද? ජංගම හර කරලා විකුණුම් පිරිවැය බැර වෙන්නේ මොනා ගැනිලි කරාමද? භාණ්ඩ ගැනිලි. උත්තරය අංක 4 නේ. බී විසින් හවුල් ව්‍යාපාරයෙන් ලබා ගන්නා ලද භාණ්ඩවල පිරිවැය 474ට 4 භාණ්ඩ ගැනිලි. 475 476 2024 4 දින අමිල සහ කපිල හවුල් ව්‍යාපාරයකට එළඹුණු අතර පහත එකඟතා ඇති කර ගන්නවා. එක් හවුල් කරුවෙකුට ලක්ෂික වාර්ෂික වේතන
10% වාර්ෂික පොලියක් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂය මත ගෙවනවා. පිළිවෙලින් 3:2 අනුපාතයට ලාභ බෙදා ගන්නවා. ප්‍රාග්ධනයේ ලෙස අමිල කපිල විසින් ලක්ෂ 4 සහ ලක්ෂ 2 බැගින් යොදවලා තියෙනවා. ඉපයූ ලාභය 3,60,000ක් කියලා දිනවා. ඉල්ලන්නේ අවසාන ජංගම ගිණුමේ ශේෂයයි මොකක්ද? හිමිකමයි. හරි. ජංගම ගිණුමේ ශේෂය හොයන්න ජංගම ගිණුමක් අඳින්න. කටුවට මාත් එක්කම ටක් ගාලා ජංගම ගිණුමක් අඳින්න. මෙන්න ජංගම ගිණුම අමිල සහ කපිල. හරි. පුතේ මේ ගානක ජංගම ගිණුමක් හැදුවටම මදි. හරිද? ඔයා විසර්ජනයක් හදන්නත් ඕනේ. මොකද විසර්ජනිය නැතුව ලාභ කොටස් හොයන්න බෑ. ජංගම ගිණුමම හැදුවට මදි. පැත්තක විසර්ජනයකුත් ඕනේ. පොඩි ගණන් නෙමෙයි ලොකු ගණන්. දැන් මේ ව්‍යාපාරයේ මේ අවුරුද්දේ පටන් ගන්න නිසා ජංගම ගිණුමේ ආරම්භක ශේෂ නැහැ. බලන්න පටන් ගන්නෙම මේ අවුරුද්දේනේ. පටන් ගන්නෙම මේ අවුරුද්දේ නිසා ජංගම ගිණුමේ ආරම්භක ශේෂ නැහැ. මුලින්ම එක් හවුල්කාරයෙක්ට ලක්ෂ ගානේ වාර්ෂික වේතන, හවුල් වේතන. ලක්ෂයයි විසර්ජනයෙන් අඩු වෙනවා ලක්ෂ 2ක්. ජංගම ගිණුම බැර වෙනවා හවුල් වේතන ලක්ෂයයි. විසර්ජන හර ජංගම බැර. ඒ වගේම ප්‍රාග්ධනයේට 10% පොලි, ප්‍රාග්ධන පොලි. ප්‍රාග්ධනයේ තියෙන කීයද? 400යි 200යි. ඒ කියන්නේ කීයද? 40යි 20යි. 40යි 20යි 60යි. 400යි 200යි කියන්නේ 40යි 20යි 60 විසර්ජන හර ජංගම බැර 40යි 20 විසර්ජන හර ජංගම බැර. දැන් හොයමු ලාභ කොටස්. ශුද්ධ ලාභය කීයද? 360යි. ශුද්ධ ලාභයේ 360න් මේ දෙක අඩු කරාම ලාභ කොටස් විදිහට බෙදන්න 100ක් ඉතුරුයි. මේ 100 තමයි ලාභ කොටස් විදිහට බෙදෙන්නේ 3/2. 360න් මේ දෙක අඩු කරාම ලාභ කොටස් බෙදන්න 100ක් ඉතුරුයි. 100 3/2 බෙදන්න 60යි 40යි. 100 3/2 බෙදුවාම ලාභ කොටස් 60යි 40යි. ඒක විසර්ජන හර ජංගම බැර 60යි 40යි. විසර්ජන හර ජංගම බැර. එච්චරයිනේ. ගැනිලි එහෙම මොකුත් නැහෙනේ. දැන් ගන්න ජංගම ගිණුමේ අවසාන ශේෂ 200යි 160යි ඕෆ් කරගන්න නැත්නම් සයිලන්ට් දාගන්න. 160යි බලට තියෙන පුදුම රාජකාරී. මෙන්න ජංගම ශේෂ දෙක 200යි 160යි. තරයන්ක 3. ජංගම ගිණුමේ ශේෂ දෙක 200යි 160යි. උත්තරයංක 3. උත්තරයංක 3. එහා පැත්තේ ප්‍රශ්න කියවන්න පුතා. එහා පැත්තේ ප්‍රශ්න කියවන්න. මොකද්ද කියන්නේ? එහා පැත්තේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? අමිල කපිල 50000 ගානේ ගැනිලි ගන්නව නම් හිමිකම. මේ සරියන් හවුල් ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ මොන දෙකේ එකතු වෙනද? ප්‍රාග්ධන ශේෂයි ජංගම ශේෂයි දෙකේ එකතු වෙයි. මට ප්‍රාග්ධන ශේෂ දෙක එකතු කියන්නේ කීයද? ප්‍රාග්ධනයේ 400යි කලබලයක් නැහැ. හවස 5 වෙනකන් වුණත් මට කරන්න පුළුවන් අත. කියන්නේ ප්‍රාග්ධනයේ කීයද? 400යි 200යි. 400යි 200යි කියන්නේ ප්‍රාග්ධනය
400යි 200යි ප්‍රාග්ධනය 600යි. 400යි 200යි ප්‍රාග්ධනය 600යි. 400යි 200යි ප්‍රාග්ධනය 600යි. ආලමයි ජංගම ශේෂ දෙක කීයද? ජංගම ශේෂ දෙක කීයද? 200යි 160යි නෙමෙයි. මේ දෙක ආවේ ගැනිලි දාන්න නැතුවනේ. දැන් දෙන්නම කීය ගානේ ගැනිලි කරනවා කියනවද? කියන්න. දෙන්නම කීය ගානේ ගැනිලි කරනවද? දුව කියන්න. මැඩම් කීය ගානේ ගැනිලි කරනවද? ගාන බලන්න. ඔහෙ බලන් ඉන්න එපා. කීය ගානේද ගැනිලි කරන්නේ? 50 ගානේ. දැන් ගැනිලි 50 ගානේ හර දැම්මහම මේ ගැනිලි විදිහට 50 ගානේ හර දැම්මහම මේ ශේෂ වෙනස් වෙනවනේ පුතා. 200 කීය වෙනවද? 200 කීය වෙනවද කියන්නේ? 150 වෙනවා. 160 කීය වෙනවද? 110 වෙනවා. ගැනිලි ටික ජංගම හර කරාම ජංගම ශේෂ වෙනස් වෙනවනේ. ඒතකොට ජංගම ශේෂ වෙන්නේ 150යි 110යි. 150යි 110යි. 150 110 කියන්නේ කීයයිද? 260යි. ප්‍රාග්ධන ශේෂ දෙක 600යි. ජංගම ශේෂ දෙක 260යි. දෙකේ එකතු 860යි. 860යි. උත්තරය අංක 5. 860 උත්තරය අංක 5. හාරසිය 77 මේක හරි නේද? පුතාලා මේක හරි නේද? 477 හවුල්කරුවෙකු විසින් හවුල් ව්‍යාපාරයට ලබා දෙන ණයක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයට ණයක් දීලා නම් ඒ වෙනත් ආකාරයකට එකඟ වී නොමැති විට 105ක පොලියක් ගෙවන්න ඕනි. ඔව්නේ. 24 වන වගන්ති අනුව හවුල්කාරයෙක් ණයක් දුන්න නම් 105ක් පොලිය ගෙවන්න ඕනි. ඒ හරි. B. ණය මුදල හවුල් ව්‍යාපාරයේ හිමිකමේ කොටසක්. ණය කියන්නේ හිමිකමක්ද වගකීමක්ද? වගකීමක්. B වැරදි. C. හවුල්කරුවන්ට ලාභ විසර්ජනය කිරීමේදී පොලිය ගලපනවා. පොලිය ගලපන්නේ විසර්ජනයේද වියදමේද? පොලිය ගලපන්නේ විසර්ජනයේද වියදමේද? පොලිය ගලපනවද විසර්ජනයේදී? නෑ වැරදි. ඒ විතරයි හරි. 1. 477ට 1. 478 හවුල් ව්‍යාපාරයක ගිණුම් පිළියෙල කිරීම සම්බන්ධ පහත දෑ අතුරින් වැරදි ප්‍රකාශය. වැරදි එක. හවුල් කරුවන්ට ලාභ අලාභ විසර්ජනය කරන්නේ හවුල් ගිවිසුම අනුව. ඕනේ. හවුල් ගිවිසුමක් තියෙනවා නම් හවුල් ගිවිසුමේ කියන විදිහට තමයි ලාභ බෙදන්නේ. 2 හවුල් ව්‍යාපාරයක අයිතිය වෙනස් වන විට කීර්තිනාමය ඇස්තමේන්තු කරනවා. ඕනේ. අද ඉගෙන ගත්තා. C. හවුල්කරුවන්ට වැටුප් දෙනු ලබන්නේ ප්‍රතිපාදනය ගිවිසුමේ ඇතුළත් කළ විට පමණි. ඔවුනේ ළමයි. අපේ ගිවිසුමේ හවුල් වේතන දෙන්න කියනවා නම් විතරයි අපි දෙන්නේ. නැත්තම් දෙන්නේ නැහැ. 4. හවුල් ව්‍යාපාරයේ ලාභ විසර්ජනය කිරීමේදී හවුල්කරුවන්ගේ ගැනිලි අඩු නොකරයි. හවුද? විසර්ජනයක් විදිහට ගැනිලි ගන්නවද? නෑනේ. විසර්ජන ගොඩේ ගැනිලි තියනවද? නෑ. එකත් හරි. අන්තිමේක හවුල් කරුවෙකු විසින් හවුල් ව්‍යාපාරයට ලබා දෙන ණය මුදල මත පොලිය ව්‍යාපාරයේ වියදමක් ලෙස හඳුනා නොගනී. පුතේ හවුල්කාරයට ගෙවන ණය පොලිය වියදමක් නොවේද වියදමක් වේද? පස්වෙනි එක තමයි වැරදි ප්‍රකාශය. 5 වැරදි. 5 කියන්නේ වියදමක් නොවේ කියලා නෑ වියදමක්. පස්වෙනි එක වියදමක්. 479 480 කියවමු. බිනු සහ දනු හවුල් ව්‍යාපාරයේ ජංගම ශේෂ පහත පරිදි වේ. ආරම්භක ජංගම ශේෂ අවසාන ජංගම ශේෂ දෙනවා. ඊට පස්සේ හවුල් ගිවිසුමේ කොන්දේසි වල මොනවාද තියෙන්නේ බලන්න. බිනු දනු පිළිවෙලින් 240ක සහ 360ක වාර්ෂික වේතන හිමිකම් ලබයි. බිනු සහ දනු පිළිවෙලින් 3-2 අනුපාතයට ලාභ බෙදා ගන්නවා. හරිද?
25/3/31 අවසන් වර්ෂයේ බිනු සහ දනුට 200යි 300ක වේතන ගෙවලා. අපෙන් අහනවා මොකක්ද? හවුල් ව්‍යාපාරය ඉපයූ ලාභය. සර් කියන්නේ හවුලක ලාභය කියන්නේ මොනවල එකතුවද? ඊගනක මොනවල එකතුවද? විසර්ජනවල එකතුව. විසර්ජන කියන්නේ මොන තුනේ එකතුවද? ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, ලාභ කොටස් කියන තුනේ එකතුව. හරි. අපි ඕක හොයන්න පුළුවන් ජංගම ගිණුමකින්. ජංගම ගිණුමක් හඳිමු. ඔය දෙන්නට ජංගම ගිණුමක් හඳින්න. හවුල්කාරයෝ දෙන්න ඉන්නේ, දෙන්නට ජංගම ගිණුමක් හඳින්න. බිනු සහ දනු. බිනු සහ දනුට ජංගම ගිණුමක් හඳින්න. බිනුටයි දනුටයි ජංගම ගිණුමක් හැදුවනම් හරි. පටන් ගමු. මුලින්ම ජංගම ගිණුමේ ආරම්භක ශේෂ දාමු. බිනුට 500යි දනුට 600යි. 500යි 600. අවසාන ජංගම ශේෂත් දාන්න 960යි 940. මේ වල හවුල් වල ළමයි MCQ කරන පැටර්න් එක අහු වුණාම ඕනි ගානක් කරන්න පුළුවන්. මම ඒකයි මේ පන්තිය වෙලාවේ කරේ නෑ, අපරාධ වෙලාව නිසා. මෙන්නම පන්තියක් අරන් කරෙත් ඒකයි. මෙන්න ආරම්භක ශේෂ 500යි 600යි, අවසාන ජංගම ශේෂ 960යි 940යි. පළවෙනියට හවුල් වේතන දෙනවා විසර්ජන හර ජංගම බැර. හවුල් වේතන විසර්ජන හර ජංගම බැර 240යි 360යි. විසර්ජන හර ජංගම බැර 240යි 360. ලාභ බෙදාගන්නේ 3 දෙකලු. හරි, ලාභ දැම්ම බෙදන්න බෑ. මෙන්න මේක නියම එකක්. අවසන් වර්ෂයේ බිනුට දනුට 200ක 300ක වේතන ගෙවලා. මතකයි කියන්නේ. හවුල්කාරයට වේතන සල්ලි වලින් ගෙවුවනම් ජංගම ගිණුමේ මොන පැත්තේද? සල්ලි වලින් ගෙවන හැම එකක්ම හවුල්කාරයට සල්ලි වලින් ගෙවන හැම එකක්ම දාන්නේ ජංගම ගිණුමේ හර ගෙවූ වේතන දාන්න ජංගම ගිණුමේ හරට 200යි 300යි. හවුල්කාරයට සල්ලි වලින් ගෙවන හැම එකක්ම දාන්නේ ජංගම ගිණුමේ හර. හරි, දැන් ජංගම ගිණුම තුලනය කරමු. B ගේ හර වැඩි 1160ක්. බැරට ගේන්නේ 1160ක්. බැර වෙනස කීයක් එනවද පුතේ? 420ක්ද? 420ක්. B ගේ බැර වෙනස එනවා 420ක්. D ගේ හර වැඩි 1240ක්. D ගේ බැරට ගේන්නේ 1240ක්. D ගේ බැරට එනවා කීයක්ද? D ගේ බැරට එනවා කීයක්ද? 280ක්. 200 ෂුවර්ද? හරි. මෙන්න B ගේ ජංගම බැර වෙනසයි D ගේ ජංගම බැර වෙනසයි. දැන් මට මෙන්න මේ කාරණාව පැහැදිලි කරලා කියන්න. පුතේ, මේ ජංගම ගිණුමේ එකම එක අයිතමයක් අඩුයි. ඒ මොනවාද? ජංගම ගිණුමක අනිවාර්යෙන් තියෙන්න ඕනේ එකක් තියෙනවා. ලාභ හෝ අලාභ කොටස්. මේ ලෝකේ මොනා නැතත් ජංගම ගිණුමේ එක්ක තියෙන්න ඕනි ලාභ කොටස්, නැත්තම් තියෙන්න ඕනි. දැන් මේ ජංගම ගිණුමේ ලාභ කොටස් තියෙනවද? එහෙනම් මේ බැර වෙනස මොන කොටස්ද ළමයි? ලාභ කොටස්. එහෙනම් මේ බැර වෙනස ලාභ කොටස්. හරිද? පොඩකින්. හැබැයි අපි ලාභ කොටස්නේ හොයාගත්තේ. හැබැයි ඉල්ලන්නේ ලාභ කොටස්ද ලාභයද? ලාභය කියන්නේ ලාභ කොටස් වල එකතුවද විසර්ජන වල එකතුවද? හරි, මෙන්න මේ දෙන්නේ. ලාභය කියන්නේ විසර්ජන වල එකතුව. ප්‍රාග්ධන පොලි වල එකතුව, හවුල් වේතන ලාභ කොටස් කියන තුනේම එකතුව. ගානේ ප්‍රාග්ධන පොලි නෑ. ලාභය ඉල්ලන්නේ ප්‍රාග්ධන පොලි නෑ. හවුල් වේතන දෙකේ එකතුව ගන්න. මේ තියෙන්නේ 240යි 360යි.
හවුල් වේතන දෙකේ එකතුව 600යි. හවුල් වේතන දෙකේ එකතුව 600යි. හවුල් වේතන දෙකේ එකතුව 600යි. ලාභ කොටස් දෙකේ එකතුව ගන්න 420යි 280යි. කීයද? 700යි. ලාභ කොටස් දෙකේ එකතුව 700යි. ප්‍රාග්ධන පොලි නෑ. හවුල් වේතන දෙකේ එකතුව 600යි. ලාභ කොටස් දෙකේ එකතුව 700යි. ওই ටිකේ එකතුව සුද්ධ ලාභය කීයද? 1300යි. 1300යි. එතන ලියන්නේ 1300යි බිංදු 3ක්. ලක්ෂ 13යි. එදදාස් තුන්සීයයි බිඳු තුන. 480 ඔවුන්ට හිමි වේතන ගෙවා නොමැති නම් ජංගම ශේෂ. එහෙනම් මෙයන්නකෝ. හවුල් වේතන මුදලින් ගෙවලා නැහැ කියන්නේ මේ 200 හර වෙන්නෙත් නැහැ මේ 300 හර වෙන්නෙත් නැහැ. ඔන්න මම මැකුවා. හවුල් වේතන ගෙවලා නැහැ කියනවා නම් 200යි 300යි හරට එන්නේ නැහනේ. එහෙනම් ජංගම ශේෂ දැන් ගන්න එතකොට. එතකොට ජංගම ශේෂෙන්නේ කීයද? 200යි 300යි හර වෙන්නේ නැත්නම් බැර 1160යි 1160 හරට හර ජංගම ශේෂය කීයද? 1160යි. මෙයාගේ කීයද? 1240යි. දැන් 1160යි බිංදු 3යි 1240යි බිංදු 3යි. හවුල් වේතන මුදලින් ගෙවන්නේ නැත්නම් හර පැත්තේ ඉලක්කම් දෙක අයින් වෙනවනේ. අයින් වෙනකොට ශේෂ දෙක එන්නේ 1160යි 1240යි. 481 පුතේ මේවා මගේ ප්‍රශ්න නෙමෙයි. මේ ඔක්කොම ඒ ලෙවල් ප්‍රශ්න. හරිනේ? මේ හැම එකක්ම විභාග ප්‍රශ්න අතාරින්න බෑ. 481 2025 3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අනුර සහ බිමල් හවුල් ව්‍යාපාරයේ ලාභ විසර්ජනය දෙනවා ප්‍රාග්ධන පොලි ලාභ කොටස්. මෙම ගිණුම් ආධුනික ගිණුම් ලිපිකරුවෙකු විසින් පිළියෙල කර ඇති අතර එහිදී හවුල් ව්‍යාපාර ගිවිසුම සැලකිල්ලටගෙන නොමැත. දැන් ඔය විසර්ජනය හදලා තියෙන්නේ හවුල් ගිවිසුම සැලකිල්ලට ගන්න නැතුව. කෙසේ වුවද මෙම වටිනාකම් හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්වල පිටපත් කර ඇත. හවුල් ගිවිසුම අනුව බිමල් අතර ලාභ 3-2 අනුපාතයට බෙදාගත යුතු වේ. ප්‍රාග්ධන පොලි සම්බන්ධ කිසිදු වගන්තියක් නැහැ. ඒ කියන්නේ මෙයාලගේ ගිවිසුමේ තියෙන එකම එක දෙයයි ඒ මොකක්ද? ලාභ බෙදා ගන්න ඕනි කීයද? 3-2. ඔච්චරයි. ලාභ 3-2 බෙදා ගන්න විතරයි තියෙන්නේ. අපින් අහන්නේ නියම ප්‍රශ්නයක් මොකද්ද? හවුල් කරුවන්ගේ ජංගම ගිණුමේ ශේෂ නිවැරදි කිරීමේ ජර්නල් සටහන. අපෙන් මේ නිවැරදි ලාභ මුකුත් ඉල්ලන්නේ මේ ජංගම ගිණුම තුලින් මේ වැරද්ද නිවැරදි කිරීමේ ජර්නල් සටහන ඉල්ලනවා. හරි. අහගෙන ඉන්න. මෙන්න මං ජංගම ගිණුම කිම වැඩේ පෙන්නන්න. කවුද ඉන්න දෙන්න? අනුර බිමල් කියන දෙන්න ඉන්නේ. අනුර ඉන්නවා බිමල් ඉන්නවා. අනුර ඉන්නවා බිමල් ඉන්නවා. මේ හරි. වැරද්ද නිවැරදි කරන්න කලින් වැරද්ද බලමු. කීයද ළමයි විසර්ජනයේ ගිහින් තියෙන්නේ බලන්න. එහා පැත්තේ විසර්ජනයේ බලන්න. ප්‍රාග්ධන පොලි විදිහට ගිහින් තියෙනවා කීයද? 5කුයි 20කුයි 5කුයි 20කුයි දහස් වලින්. ලාභ කොටස් විදිහට ගිහින් තියෙනවා කීයද? 20කුයි 10කුයි. ඔන්න මේ වෙනකොට ගිහිල්ලා තියනගේ. මේ වෙනකොට ප්‍රාග්ධන පොලියේ විදිහට 5යි 20ක් ගිහිල්ලා ලාභ කොටස් විදිහට 20කුයි 10කුයි ගිහිල්ලා. ඒ කියන්නේ මේ වෙනකොට A කියන කෙනාගේ ජංගම ගිණුමට 25ක් ගිහින් B කියන කෙනාගේ ජංගම ගිණුමට 30ක් ගිහින්. මේ වෙනකොට මෙයාලා මේ වෙනකොට විසර්ජනය හදලා තියෙන විදිහට ඒගේ ජංගම ගිණුමට ප්‍රාග්ධන පොලි ලාභ කොටස් විදිහට 25ක් ගිහිල්ලා
බීගේ ජංගම ගිණුමට ප්‍රාග්ධන පොලි ලාභ කොටස් විදියට 30ක් ගිහිල්ලා. දැන් මේ කරලා තියෙන්නේ හරි විදිහක්ද වැරදි විදිහටද? මේක හරිද මේක වැරදිද? මේක වැරදීනේ. හරිනම් කරන්න ඕනි සම්පූර්ණ ලාභය ලාභ කොටස් විදිහට මොන අනුපාතයට බෙදෙන එකද? 3:2. හරි මුලින්ම ලාභي කීයද කියන්නේ? පුතේ සුද්ධ ලාභය කියන්නේ විසර්ජනවල එකතුව. හැම ව්‍යාපාරයකම සුද්ධ ලාභය කියන්නේ මොනවල එකතුවද? විසර්ජනවල එකතුව. ප්‍රාග්ධන පොලි දෙකේ එකතුව කීයද? කල්පනාවෙන් ඉන්න ප්‍රාග්ධන පොලි දෙකේ එකතුව කීයද? 25යි. ලාභ කොටස් දෙකේ එකතුව කීයද? 30යි. 25යි 30යි මේ දෙකේ එකතුව ව්‍යාපාරයේ සුද්ධ ලාභය කීයක් තියෙනවද? 55යි. ඕනෑම ව්‍යාපාරයක ලාභය කියන්නේ විසර්ජනවල එකතුව. මේ තියෙන්නේ මේ ප්‍රාග්ධන පොලි දෙකේ එකතුව 25යි. ලාභ කොටස් දෙකේ එකතුව 30යි. මෙන්න ව්‍යාපාරයේ සුද්ධ ලාභයේ ඇත්ත ලාභය 55යි. හරි ගිවිසුම අනුව ප්‍රාග්ධන පොලි දෙනවද? හරි ගිවිසුම අනුව ප්‍රාග්ධන පොලි දෙනවද? නෑ. දෙන්නේ ලාභ කොටස් විතරයි. ඒක බෙදාගන්නෙත් මොන අනුපාතයටද? 3:2. කියන්නේ 5න් 3යි 5න් 2යි. 55ට 5න් 3ක් කියන්නේ 33යි. 5න් 2ක් කියන්නේ 22යි. මෙන්න ලාභ කොටස් බෙදාගන්න විදිහ. 55 බෙදාගන්නේ 5ට 3 5ට 2 33යි 22යි. පුතේ ඒ කියන්නේ ඒට යන්න ඕනි 33ක් ලාභ කොටස් විදිහට. ඒට යන්න ඕනි 33ක් ලාභ කොටස් විදිහට. බීට යන්න ඕනි 22ක් ලාභ කොටස් විදිහට. ඔන්න වෙන්න ඕනි දේ. මේ ඔන්න මං ආයි කියනවා. මේ වෙනකොට ඒට ගිහින් තියෙනවා ලාභයෙන් කීයක්ද? ලාභයෙන් කීයක් ගිහිලාද? 25ක්. බීට ලාභයෙන් කීයක් ගිහිලාද? 30ක්. හැබැයි ඇත්තටම යන්න ඕනි 25යි 30යිද 33යි 22යිද? පැහැදිලි දෙක? 33යි 22යි. දැන් අපි නිවැරදි කරමු. දැන් 33ක් යන්න ඕනි එකට ගිහිලා තියෙන 25යි නම් තව කීයක් එකතු කරන්න ඕනිද? ළමයි මේ වෙනකොට ඒට කීයක්ද ගිහින් තියෙන්නේ? කීයක්ද යන්න ඕනි? තව කීයක් දාන්න ඕනිද? ඒකට ජංගම හර කරන 8ක්. ජංගම ගිණුම හර කරන 8ක්. බීට කියන්නේ බීට කීයක් ගිහින්ද? කීයද යන්න ඕනි? එයාට 8ක් එකතු වෙනවද? එයාගෙන් 8ක් අයින් කරනවද? 8ක් අයින් කරනකොට එයාගේ ජංගම ගිණුම හර කරනවා 8ක්. ආයි බලන්න. ඒට 25ක් ගිහින්නේ තියෙන්නේ. හැබැයි ඒට 33ක්ම යන්න එපයි. 25 33 කරන්න ජංගම 8ක් බැර වෙන්න ඕනේ. 25 33 කරන්න ජංගම ගිණුම 8ක් බැර වෙන්න ඕනේ. බීට 30ක් ගිහින් යන්න ඕනි කීයද? 22යි. එයාට 8ක් එකතු වෙන්න ඕනිද? එයාගෙන් 8ක් අයින් කරන්න ඕනිද? අයින් කරනකොට ජංගම ගිණුම හර වෙනවා 8ක්. එහෙනම් නිවැරදි කිරීම වෙන්නේ ජංගම ගිණුම හර බීට 8000යි. ජංගම ගිණුම බැර ඒට 8000යි. ඔන්න ජංගම ගිණුම හර බී 8000යි. ජංගම ගිණුම බැර ඒ 8000යි. ඒක අමාරු එකක්. අමාරු එකක්. ජංගම ගිණුම හර බීට 8000යි. ජංගම ගිණුම බැර ඒට 8000යි. හාරසිය 82 හාරසිය 83 ප්‍රශ්න කියවමු. පහත තොරතුරු නලීන්ද සහ ශාන්ත හවුල් ව්‍යාපාරය හා බැඳේ. ප්‍රාග්ධන නලීන්ද ශාන්ත ජංගම නලීන්ද ශාන්ත ආරම්භක ශේෂ දෙන්නේ. 24/4 දින නලීන්ද ලක්ෂ 2ක අතිරේක ප්‍රාග්ධනයක් ලෙසද
ශාන්ත ලක්ෂ 5ක් ණයක් ලෙසද මුදලින් හවුල් ව්‍යාපාරයට ලබා දෙන ලදී. මෙම ණය මුදල සඳහා වාර්ෂිකව 5ක් පොලියක් වන අතර එය ශාන්තගේ ජංගම ගිණුම බැර කරනවා. නලීන්ද ශාන්ත අතර ලාභ අලාභ පිළිවෙලින් 3-2 අනුපාතයට බෙදාගනු ලබන අතර ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුමේ අවසාන ශේෂයට 10%ක පොලියක් ගලපනවා. 25.31න් අවසන් වර්ෂයේ හවුල් ව්‍යාපාරයේ ලාභයේ ලක්ෂ 5කි. නලීන්ද ශාන්ත පිළිවෙලින් ලක්ෂයක 50000ක මුදල් ගැනිලි අරගෙන ඉල්ලනවා මුලින්ම දිනේ 25.31 හිමිකම. හරි. ඔය හිමිකම හොයන්න ජංගම ගිණුමක් අනිවාර්යෙන් හදන්න වෙනවනේ. රූල් කරන්න ජංගම ගිණුම. ප්‍රාග්ධන ශේෂ දන්නව වුණාට අපි ජංගම ශේෂ දන්නේ නැහැ. ප්‍රාග්ධන ශේෂ නම් දන්නවා. හැබැයි ජංගම ශේෂ දන්නේ නැහනේ. ජංගම ශේෂ හොයන්න ජංගම ගිණුමක් හදන්න ඕනි. ඔන්න හවුල්කාරයෝ දෙන්නෙක් ඉන්න ජංගම ගිණුම හදමු. නලීන් ශාන්ත. හරි. නලීන් සහ ශාන්ත. මුලින්ම ජංගම ආරම්භක ශේෂ දාමු අපි. කීයද? නලීන්ගේ ජංගම ශේෂය 200යි. ශාන්තගේ ජංගම ශේෂය 100යි. 200යි 100යි. ඒ වගේම විසර්ජනයකුත් හදමු කටුවට. පුතේ විසර්ජනේ නැතුව ජංගම ගිණුම සම්පූර්ණ කරන්න බෑ. විසර්ජනේ නැතුව ජංගම ගිණුම සම්පූර්ණ කරන්න බෑ. හරි දාගෙන යන්න. මුලින්ම 4යි එක නලීන් 200ක ප්‍රාග්ධනයක් දීලා නලීන්ගේ ප්‍රාග්ධනයට ගිහලා 200ක් එකතු කරා. නලීන්ගේ ප්‍රාග්ධනයට ගිහලා 200ක් එකතු කරා. 800ට 200ක් එකතු වෙනවා. හැබැයි ශාන්ත දීලා තියෙන්නේ ණයක් නෙමෙයි. ශාන්ත දීලා තියෙන්නේ ප්‍රාග්ධනෙ නෙමෙයි මොකක්ද? ණයක්. පුතේ ශාන්ත දුන්න ණයට 105ක් පොලී දෙන්න ඕනේ. ශාන්තගේ ණය 500යි. ශාන්තගේ ණය 500ට 105ක් කියන්නේ පොලිය 25යි. ඒක පොලී හර ජංගම බැර 25යි. පොලී හර ජංගම බැර 25යි. පොලී හර ජංගම බැර 25යි. ශාන්තගේ ණය 500නේ. 500ට 105ක් පොලිය ජංගම බැර ශාන්තගේ. ලාභ බෙදාගන්නේ 3ට 2 හරි. ප්‍රාග්ධනයේට 10%ක් පොලි. මේ ප්‍රාග්ධන පොලි බලන්න. ප්‍රාග්ධන පොලි බලන්න 10%. දැන් නලීන්දගේ ප්‍රාග්ධනය වෙන්නේ පුතේ 800යි අලුතෙන් දුන්න 200යි නලීන්දගේ ප්‍රාග්ධනේ 1000යිනේ. මෙතන තියෙනවා ප්‍රාග්ධනේ 800ක්. තව අලුතෙන් ප්‍රාග්ධනේ 200ක් දුන්නනේ. 800යි දුන්න 200යි නලීන්දගේ ප්‍රාග්ධනේ 1000යි. 1000ට 110 100යි. 1000ට 110 100යි. ශාන්තගේ 500ට 110 50යි. ප්‍රාග්ධන පොලි 150යි. විසර්ජන හර ජංගම බැර. විසර්ජන හර ජංගම බැර. නලීන්ගේ 800යි 200යි 10යි 1000ට 110ක් 100යි. 1000ට 110ක් 100යි. ශාන්තගේ 500ට 110ක් 50යි 150යි 100යි 50යි. ඒ වගේම ලාභයේ 500යි හරි. ගැනිලි දෙනවා 100යි 50 හර පැත්තේ දාන්න. ගැනිලි දාන්න හර පැත්තේ 100කුයි 50කුයි. දැන් එන ලාභ කොටස් හොයන්න. පන්සීයෙන් 150ක් ගියාම 350ක් ඉතුරුයි. 500න් 150ක් ගියාම 350ක් ඉතුරුයි. මේ දෙන්නට බෙදන්න දැන් 3ට 2 කීය දෙන්නේ? 3ට 2 කීයද? 210යි 140යි. 3ට 2 බෙදන්න 350 බෙදන්න 3ට 2. 350 3ට 2 බෙදුවහම එන්නේ 210යි 140යි. විසර්ජන හර ජංගම බැර.
210යි 140යි. විසර්ජන හර ජංගම බැර. හරි දැන් ගන්න ජංගම ගිණුමේ ශේෂ. බැර එකතුව 510යි 510යි 410යි. මේ කීයද? 315යි. බැර එකතුව 315යි. 315යි 315යි 265යි 265යි. දෙසිය 65යි. හරි. පුතා ඉල්ලන්නේ හිමිකම නේද? ඉල්ලන්නේ හිමිකම නේද? හිමිකම කියන්නේ ප්‍රාග්ධන ගිණුමේ තියෙන සල්ලි ටිකයි ජංගම ගිණුමේ තියෙන සල්ලි ටිකයි දෙකේ එකතුව. හිමිකම කියන්නේ ප්‍රාග්ධන ගිණුමේ ජංගම ගිණුමේ තියෙන සල්ලි වල එකතුව. මට ප්‍රාග්ධන දෙන්නගේ එකතුව කියන්නේ 1000කුයි 500කුයි නේ. ප්‍රාග්ධනයේ දෙන්නගේ එකතුව 1000යි 500යි. ප්‍රාග්ධන දෙන්නගේ එකතුව 1500යි. ජංගම දෙකේ එකතුව මේ තියෙන්නේ 410යි 265යි. 410යි 265යි. ජංගම දෙන්නගේ එකතුව 675යි. ප්‍රාග්ධන දෙන්නගේ එකතුව 1500යි. ජංගම දෙන්නගේ එකතුව 410යි 265යි 675යි දෙකේ එකතුව 2175යි. උත්තරය අංක 4. උත්තරය අංක 4. 483 හවුල්කරුවන් සමග සිදු වූ ගනුදෙනු වල ලද ශුද්ධ මුදල. මේ අපෙන් අහන්නේ මුදලනේ. මුදල මුදල් ගැන අහන්නේ. හවුල්කරුවන් එක්ක කරපු ගනුදෙනු වලින් ලද මුදල අහන්නේ. මේ එක හවුල්කරුව අතිරේක ප්‍රාග්ධනීය කීයක් දුන්නද? නලීන් ප්‍රාග්ධනයේ විදිහට මුදලින් කීයක් දුන්නද? ආයා 200ක් දෙනකොට මුදල් ටික වැඩි වෙනවා කීයකින්ද? 200කින්. අනිත් කෙනා ණය විදිහට කීයක් දුන්නද? 500ක්. ණය විදිහට 500ක් දෙනකොට ඒත් මුදල් වැඩි වෙනවා 500කින්. ප්‍රාග්ධනය 200ක් දෙනකොට මුදල් වැඩි වුණා 200යි. ණය 500ක් දෙනකොට මුදල් වැඩි වුණා 500යි. මේකට අතිරේකව ආයි සල්ලි ගෙව්වේ මෙන්න මේ ගැනිලි වලට විතරයි නේද පුතේ? ඒ දෙක හැර මුදලින් ගෙව්වේ මෙන්න මේ ගැනිලි විතරයි. 100යි 50යි ගැනිලි නිසා මුදල් අඩු වෙනවා කොච්චරකින්ද? 150කින්. දැන් ශුද්ධ ප්‍රතිඵලය කීයද? 550යි. මුදල් වල ශුද්ධ ප්‍රතිඵලය 550යි. යෙදූ ප්‍රාග්ධනයයි ණයයි ඒකෙන් ගැනිලි ටික අඩු වුණාම ලද ශුද්ධ මුදල 550යි. ඒ වගේම ජංගම ශේෂය කීයද? ශාන්තගේ 265යි. උත්තරය අංක 3. ශුද්ධ මුදල 550යි. ශුද්ධ මුදල 550යි. ශාන්තගේ ජංගම ශේෂය 265යි. උත්තරය අංක 3. උත්තරය අංක 3. එන්න 484ට. 484. චමත් හා සුදත් හවුල් ව්‍යාපාරය 331 අවසන් වර්ෂයේ ජංගම ගිණුම දෙනවා. හවුල් ගිවිසුමක් නොමැතිව හවුල් ආඥා පනතේ 24 වන වගන්ති අනුව ව්‍යාපාරය කටයුතු කරන්නේ නම් සුදත්ගේ ලාභ කොටස. මොකද මේ අහන්නේ? මෙයාලා අහනවා ළමයි 24 වන වගන්ති අනුව කටයුතු කරනවා නම් සුදත්ගේ ලාභ කොටස. මට කියන්න මේක. 24 වන වගන්තියේ ප්‍රාග්ධන පොලී දෙනවද? හවුල් වේතන දෙනවද?
එකම දේ ලාභ කොහොම බෙදෙන එක විතරයිද? හරි. එකම දේ ලාභය සමානව බෙදෙන එක විතරයි. හරි. අපි මුලින්ම හවුල් ව්‍යාපාරයේ ලාභي කීයද කියලා ගමු. ලාභය බෙදන්න කලින් ලාභය හොයලා ඉන්න බෑ. මුලින්ම හවුල් ව්‍යාපාරයේ ලාභي කීයද බලමු. මං නැවත කියනවා ලාභය කියන්නේ විසර්ජනවල එකතුව. ප්‍රාග්ධන පොලී හවුල් වේතන ලාභ කොටස් වල එකතුව තමයි ලාභය කියන්නේ. දැන් ප්‍රාග්ධන පොලී දෙකේ එකතුව 50000යි. ප්‍රාග්ධන පොලී දෙකේ එකතුව 50000යි. හවුල් වේතන දෙකේ එකතුව 90000යි. ලාභ කොටස් දෙකේ එකතුවත් 90000යි. ඔන්න ප්‍රාග්ධන පොලී දෙකේ එකතුව 50000යි. හවුල් වේතන දෙකේ එකතුව 90000යි. ලාභ කොටස් දෙකේ එකතුව 90000යි. එතකොට මේ තුනේ එකතුව කීයද පුතේ? 230000යි ලාභය. මෙන්න හවුල් ව්‍යාපාරයේ උපයපු මුළු ලාභය 230000යි. පැහැදිලිද? ප්‍රාග්ධන පොලී හවුල් වේතන ලාභ කොටස් තුනේම එකතුව මේ ව්‍යාපාරයේ ලාභය 230යි. 24 වන වගන්ති 90 නම් කටයුතු කරන්නේ මේ 230 සමානව දෙන්නට බෙදෙන එක විතරයි කරන්නේ. ප්‍රාග්ධන පොලි හවුල් වේතන දෙන්නේ මේ උපයපු ලාභය දෙන්නට සමානව බෙදෙනවා. ඒ කියන්නේ කීයද? 1.15යි 1.15යි. එහෙනම් එක්කෙනෙක්ගේ ලාභ කොටස කීයක් වෙනවද? 1.15ක්. උත්තරය අංක 4. සුදත්ගේ ලාභ කොටස වෙන්නේ 1.15යි. උත්තරය අංක 4. හාරසිය 85 විදු සිදු සහ මාලා මුළු ප්‍රාග්ධනයේ ලෙස ලක්ෂ 12ක් යොදා 3.31 හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ජංගම ගිණුම දෙනවා. අපෙන් අහනවා නේද ප්‍රාග්ධන පොලී ප්‍රතිශතය. ඒක හොයන්න ලේසියි. ඔය ප්‍රාග්ධන පොලී 3 දෙනාගේම එකතුව කීයද කියන්නේ? ප්‍රාග්ධන පොලී ප්‍රතිශත හොයන ක්‍රමය මේක. ප්‍රාග්ධන පොලී තුනේම එකතුව කීයද? 1 ලක්ෂ ප්‍රාග්ධනීය කීයද? ප්‍රාග්ධනීය 3 දෙනාම දෙන ප්‍රාග්ධනීය කීයද? 3 දෙනාම ප්‍රාග්ධනීය විදියට දුන්නේ පුතේ ලක්ෂ 12යි. හරිනේ? 3 දෙනාම එකතු වෙලා ප්‍රාග්ධනීය විදියට දුන්නේ ලක්ෂ 12යි. ඒකෙන් 1.20ක් ප්‍රාග්ධන පොලී. ලක්ෂ 12න් 1.20ක් කියන්නේ 100ට කීයද? ප්‍රාග්ධනීය ලක්ෂ 12කින් 1.20ක් පොලිය නම් මේක 100ෙන් වැඩි කරන්න 100ට කීයක් එනවද? ඒක නිකන් කියන්න පුළුවන්. ප්‍රාග්ධනීය ලක්ෂ 12ට 1.20ක් පොලී නම් එතන පොලී ප්‍රතිශතය 100ට කීයද? 10යි. ප්‍රාග්ධන පොලී ප්‍රතිශතය 10යි. ලක්ෂ 12ට 1.20යි කියන්නේ 10යි. ඊළඟට ශුද්ධ ලාභය. පුතේ ශුද්ධ ලාභය කියන්නේ මොකක්ද? ශුද්ධ ලාභය කියන්නේ විසර්ජනවල එකතුව. මෙන්න මේ විසර්ජනවල එකතුව තමයි ලාභය කියන්නේ. ප්‍රාග්ධන පොලී හවුල් වේතන ලාභ කොටස් වල එකතුව. එකතුව අරන් කියන්න බල. කීයද එකතුව? හවුල් වේතන 3 දෙනාගේ එකතුව 120යි. හවුල් වේතන 3 එකතුව 120යි. ප්‍රාග්ධන පොලී 3 එකතුවත් 120යි. ලාභ කොටස් 3 එකතුවත් 120යි. 3 එකතුව 3,60,000යි. ප්‍රාග්ධන පොලී 3 එකතුව හවුල් වේතන ලාභ කොටස් 3ම එකතුව 3.60යි. ශුද්ධ ලාභය 3,60,000යි. ඊට පස්සේ ඊළඟට ශුද්ධවත්කම්. පුතේ ශුද්ධවත්කම් කියන්නේ මොකටමද? ශුද්ධවත්කම් කියන්නේ මොකටමද? හිමිකමට. දැන් ප්‍රාග්ධනවල එකතුව ලක්ෂ 12යිනේ. ප්‍රාග්ධනවල එකතුව ලක්ෂ 12යිනේ. මට කියන්නේ ජංගම ශේෂ තුනේ එකතුව. ගාන දෙන ජංගම ශේෂ තුනේ එකතුව කියන්නේ. ජංගම ශේෂ තුනේ එකතුව කියන්නේ
150යි 105යි 120යි කීයද? 375යි. ජංගම තුනේ එකතුව 375යි. ප්‍රාග්ධන තුනේ එකතුව 1200යි. ජංගම තුනේ එකතුව 375යි. 1575යි. ඔන්න. ශුද්ධ වත්කම් 1575යි. ශුද්ධ වත්කම් ටික 1575යි. හරි. 486 ගාන කියවන්න. 486. 486 කියනවා අමල් කමල් හවුල් ව්‍යාපාරේ ජංගම ගිණුමේ ශේෂ දීලා ළමයි ගනුදෙනු ටිකක් දීලා ඉල්ලන්නේ මොනවාද? ජංගම ශේෂ, ජංගම ශේෂ. ජංගම ශේෂ ඉල්ලන්නේ. මෙන්න ජංගම ගිණුමක් හදන්න. හවුල්කරුවෝ දෙන්නෙක් ඉන්නවා අමල් කමල්. අමල් සහ කමල්ගේ ජංගම තීරුව හදන්න. අමල් සහ කමල්. මේ වෙනකොට ජංගම ශේෂ දෙනවා 140යි 120යි. අමල්ගේ ජංගම ශේෂ 140යි කමල්ගේ ජංගම ශේෂ 120යි. 1. කමල් විසින් ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලිය 25ක් පෞද්ගලික මුදලින් ගෙවලා නම් ඒක කමල්ගේ කුලී හර කමල්ගේ ජංගම බැර කුලිය. පුතේ හවුල් ව්‍යාපාරයේ කුලිය කමල්ගේ සල්ලි වලින් ගෙවලා නම් අපි ඒක කමල්ට ගෙවන්න එපයි. කමල්ට කුලී ගෙවන්න එපයි. එතකොට කුලී හර ජංගම බැර. කුලී හර ජංගම බැර. අමල්ගේ රක්ෂණය ගෙව්වනම් ගැනිලි ජංගම හර 12යි. අමල්ගේ රක්ෂණය කියන්නේ ගැනිලි. අමල්ගේ රක්ෂණය කියන්නේ ගැනිලි ජංගම හර 12යි. අමල් කමල් 40 බැගින් වේතන අමල් කමල්ට හිමි 40 බැගින් වූ වේතන ජංගම ගිණුමේ නෑ. හවුල් වේතන දාන්නේ බැර. හිමි වේතන කියන්නේ හවුල් වේතන දාන්නේ බැර. 40යි 40යි. හිමි වේතන දාන්නේ බැර. ඔච්චරයිනේ ජංගම ගිණුමේ දාන්න තියෙන්නේ. ওই ටික විතරක් ජංගම ගිණුමේ දාලා ශේෂ ගන්න. 180යි 180යි 168යි. මේ කීයද? 185යි 185යි 185යි. 168යි 185යි උත්තරය අංක 2. උත්තරය අංක 2. හාරසිය 87 ආනන්ද ජයන්ත විසින් ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී. 4.1 දින හවුල් ව්‍යාපාරයේ රතබල රක්ෂණ වාරිකය සඳහා රුපියල් 2,50,000ක් ආනන්ද විසින් ඔහුගේ පෞද්ගලික මුදල් භාවිත කරමින් ගෙවන ලදී. කෙසේ වුවද 25/3/31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මෙය ගලපා නොතිබුණු අතර හවුල් ව්‍යාපාරයේ 562,500ක ලාභයක් වාර්තා කර තිබුණි. මෙම මුදල ආනන්ද විසින් හවුල් ව්‍යාපාරයට ලබා දුන් ණය මුදලක් ලෙස හඳුනා ගැනීමට පසුව තීරණය කරනවා. ආනන්ද විසින් ගෙවූ හවුල් ව්‍යාපාරයේ රක්ෂණය ණය මුදලක් ලෙස හඳුනා ගැනීම සහ 25/3/31 එම ණය මත ගෙවිය යුතු පොලිය හඳුනා ගැනීමේ ජර්නල් සටහන. මට කියන්න ආනන්ද කොච්චරක රක්ෂණයක්ද ගෙව්වේ? ආපුදේ 250ක රක්ෂණයක් නේ. රක්ෂණීය වියදමක් නිසා රක්ෂණ වියදම් හර ව්‍යාපාරයේ රක්ෂණයනේ ගෙවන්නේ. ව්‍යාපාරයේ රක්ෂණය ගෙවනකොට රක්ෂණ වියදම් හර දැන් මේක ජංගමද බැර වෙන්නේ ණයක් විදිහටද සලකන්නේ? කියන්නේ මේක මොකක් විදිහට සලකනවද? ණයක් විදිහට. එතකොට ආනන්දගේ ණය ගිණුම බැර. පළවෙනි එක ලියන්න අයන්න.
රක්ෂණ වියදම් හර 2,50,000යි රක්ෂණ වියදම් හර 2,50,000යි ආනන්දගේ ණය බැර 2,50,000යි ආනන්දගේ ණය බැර 2,50,000යි ආනන්දගේ ණය බැර 2,50,000යි රක්ෂණ වියදම් හර ආනන්දගේ ණය බැර ඊළඟට ගෙවිය යුතු පොලිය සාමාන්‍යයෙන් ඔයා දන්නවා හවුල්කරුවෙක් ණයක් දීලා නම් ඒ ණයට 100ට කීයක් පොලිය දෙන්න ඕනිද? ගාන කියලා නැත්තම් 5යි. මේ 2,50,000ට 5% කියන්නේ පොලිය කීයද? 2,50,000ට 5% කියන්නේ පොලිය කීයද? 12,500. පොලී වියදම් හර 12,500යි. පොලී වියදම් හර 12,500යි. පොලී වියදම් හර 12,500යි ආනන්දගේ ජංගම බැර 12,500යි පොලී වියදම් හර 12,500යි ආනන්දගේ ජංගම බැර 12,500යි එහා පැත්ත සංශෝධිත ලාභය මේ දැන් මෙතන වැරදි ලාභය දෙනවා ගානි වැරදි ශුද්ධ ලාභය දෙනවා 5,62,500ක් වැරදි ලාභය 562,500 නේ මෙතන අපි දැන් ජර්නල් සටහන් දෙකක් කරා නේද පළවෙනි ජර්නල් සටහන පුතේ රක්ෂණය මේ රක්ෂණය කියන්නේ වියදමක් නිසා ලාභයෙන් 2.50ක් අඩු වෙන්න ඕනි පළවෙනි ජර්නල් සටහන තමයි රක්ෂණය රක්ෂණය කියන්නේ වියදමක්නේ රක්ෂණීය වියදමක් නිසා ලාභයෙන් 2.50ක් අඩු වුණා. දෙවෙනි එක පොලියත් වියදමක් නිසා ලාභයෙන් 12,500ක් අඩු වෙනවා. ඔන්න ගන්න නිවැරදි ලාභය. කීය දෙන්නේ? 562,500 මේ දෙක අඩු නම් කීයක් එනවද? 350යි. නෑ 300යි. ලක්ෂ 3යි. නිවැරදි ශුද්ධ ලාභය ලක්ෂ 3ක් කියලා එනවා. වැරදි ලාභය 562,500න් රක්ෂණීය වියදමක් නිසා 2,50,000ක් අඩු වුණා. පොලිය වියදමක් නිසා 12,500ක් අඩු වුණා. හරිද? ඔබ මේවා ලියාගන්නේ නැද්ද? අරුවට ඇතිල්ල hina වෙන්නේ. නිවැරදි ලාභය ලක්ෂ 3යි. ලියනෝ ඒ නිවැරදි ලාභය විතරක් මදි කාගේ ලාභ කොටස ඉල්ලනවද පුතා? ආනන්දගේ ලාභ කොටස මේ ගානේ හවුල් වේතන ප්‍රාග්ධන පොලි කතන්දර මුකුත් නැහෙනි. හවුල් වේතන ප්‍රාග්ධන පොලි මුකුත් නැත්තම් 24 වන වගන්ති අනුව ලාභ බෙදන්නේ කොහමද? සමානව. ඒ කියන්නේ මේ ලක්ෂ 3 සමානව බෙදනවා කීයද? 1.50යි 1.50යි ඔන්න ලාභ කොටස්. ලාභ කොටස් බෙදන්න 1.50යි 1.50. ඒතර ලාභ කොටස 1.50යි. හරි. මම පොඩි වෙලාවක් දෙන්නම් 2020 A level ප්‍රශ්නේ මට කළ දෙන්න. පොඩි වෙලාවක් දෙන්න. මීනා රාධා විසින් පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයේ කොන්දේසි ටික දෙනවා. ලාභ 3ට 2 හවුල් වේතන 450යි 350යි. ආරම්භක ජංගම ශේෂයි අවසාන ජංගම ශේෂයි දෙනවා. ඒ ජංගම ආරම්භක අවසාන ශේෂ දෙද්දිම ඔයාගේ ඔළුව වැඩ කරන්න ඕනි ජංගම ගිණුමක් හදන්න ඕනි කියලා. ඒක සාමාන්‍යයෙන් හිතෙන්න ඕනි. එහෙම හිතෙන ඕනි මිනිස්සෙට. ඔයාට හිතෙන්නත් ඕනි. වැටුප් ගෙවීම සහ භාණ්ඩ ගැනිලි දෙනවා. හවුල් ව්‍යාපාරයේ ලබා දුන් ණයට රාදා ගෙවන්න ඕනි 50ක පොලියක් තියනවලු. ළමයි ඉල්ලන්නේ ලාභය. ජංගම ගිණුම හදමු. ජංගම ගිණුම හැදුවහම ඒ ජංගම ගිණුමේ තියෙන විසර්ජනවල
එකතුවෙන් ලාභය ගන්න පුළුවන්. අපි හැදුවේ ওই වගේ ගණන්. මීනා රාදා මෙන්න දෙන්න. ඔය උඹලා ඉස්සරහා දෙන්න මොනවාද බං ඔච්චර කියවන්නේ ගෑනු දෙන්නෙක් වගේ. කියනවා රෙකෝඩින් එක ඕෆ් කරන්නකෝ. රවිදු ඔය රෙකෝඩින් එක ඕෆ් කරන්නකෝ මුන් දෙන්නට බයින් ඕෆ් කරන්න. ආදා අනිවාර්යෙන් කොහේ හරින කෙල්ලෙක් ගැන කතා කරන්න වෙයි. උඹලට ඉතින් ඕවා තමයි තියෙන කතා කරා. ඊට වඩා වැදගත් ඒවා නැහැ. හරි මෙන්න දාමු. ජංගම ශේෂ 250යි 200යි. ජංගම ශේෂ 600යි 480යි. ආරම්භක ජංගම ශේෂ අවසාන ජංගම ශේෂ. හරි. ලාභ බෙදන්නේ 3ට 2 හරි. හවුල් වේතන එන්නේ 450යි 350යි. ඊළඟට පුතා අර ගෙව් වැටුපණං ජංගම හර 300යි 200යි. ගෙව් වැටුපණං ජංගම හර 300යි 200යි. බාණ්ඩ ගැනිලි ජංගම හර 100යි 120යි. ගෙව් වැටුපත් ජංගම හර බාණ්ඩ ගැනිලිත් හර. ඊට පස්සේ කාටද රාදට ගෙවන්න ඕනි පොලිය දාන්නේ බැර පැත්තේ. හවුල් පොලිය හවුල් කාර්යයට ගෙවන පොලිය. රාදට ගෙවන පොලිය දාන්නේ බැර පැත්තේ 50. පොලිය 50 දාන්නේ බැරට. දැන් මේක තුලනය කරන්න. හර එකතුව 10යි 1000 ගේන්න බැරට. බැර වෙනස 300ක් එනවා. මේක ලාභ කොටස්. මං කිව්වා ජංගම ගිණුමක අනිවාර්යෙන් තියෙන්න ඕනි ලාභ කොටස්. ජංගම ගිණුමේ බැර වෙනස 300ක් එනවා ලාභ කොටස්. මේ කීයද? 800යි 800යි බැර වෙනස කීයද පුතේ? 100යි 200යි 100යිද 200යි කීයක් හරි කියන්න 200යි 200යි ලාභ කොටස් 300යි 200යි 300යි 200යි මුලින්ම ඉල්ලන්නේ ශුද්ධ ලාභය නේද? මෙන්න හවුල් ව්‍යාපාරයක ලාභය කියන්නේ විසර්ජනවල එකතුව. ප්‍රාග්ධන පොලි නෑ. හවුල් වේතන දෙකේ එකතුව කීයද? 800යි. ප්‍රාග්ධන පොලි නෑ. හවුල් වේතන දෙකේ එකතුව 800යි. ලාභ කොටස් දෙකේ එකතුව 500යි. ලාභය කියන්නේ විසර්ජනවල එකතුව. ප්‍රාග්ධන පොලි නෑ. හවුල් වේතන දෙකේ එකතුව 800යි. ලාභ කොටස් 500යි. දෙකේ එකතුව 1300යි. උත්තරේ අංක 4 489ට 4. කොහොතුසන් එක තනියම ගත්තා නම්? හොඳයි. ඊළඟට රාදට විසර්ජනය කරපු ලාභය. මේ තියෙන රාදා. රාදට ලාභින් කීයද ගියේ? මේ රාදට ලාභයෙන් හවුල් වේතන විදියට 350ක් ගියා. මේ පොලිය ගියේ ලාභ විසර්ජනයෙන්ද? පොලිය ගියේ ලාභ විසර්ජනය නෙමෙයි පොලිය වියදමක්. හවුල් වේතන 350යි ලාභ කොටස් 200යි දෙකේ එකතුව ලාභ විසර්ජනයෙන් එයාට ගියේ කීයද? 550යි. ලාභයෙන් ගියේ හවුල් වේතන සහ ලාභ කොටස්. හවුල් වේතන සහ ලාභ කොටස් 350යි 200යි 550යි. 4 490ට 4. 491 හවුල් ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය නිවැරදිද? ඒ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන පොලි වේතන සහ ලාභ කොටස් ලෙස ලාභය විසර්ජනය කළ හැක. හරි. හවුල් ව්‍යාපාරයක මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කළ නොහැක නෙමෙයි පුතේ. ඕනි නම් පිළියෙල කරන්න පුළුවන්. මුදල් ගලායම් පෙන්වන්න ඕන නම් පිළියෙල කරන්න පුළුවන්. බෑ කියලා එකක් නැහැ.
හවුල් කරුවන්ගේ භාණ්ඩ ගැනිලි හවුල් ව්‍යාපාරයේ ලාභ විසර්ජනයේදී ගලපන්න ඕනේ නැහැ. සී වැරදි. හවුල් ව්‍යාපාරයට හවුල්කරුවන් විසින් ලබා දුන් ණය මත පොලිය හවුල් ව්‍යාපාරයේ වියදමක් ලෙස හඳුනා ගන්නවා. හරි. A B D උත්තරය අංක 4. 492 රංග ලාභ පිළිවෙලින් 3-2 අනුපාතයට බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. 25/3/31 දින රංග ප්‍රාග්ධන ශේෂ 3000යි 2000යි 4යි සුරංග නව හවුල්කරුවෙක් විදිහට බඳව ගන්නවා. සුරංග ලක්ෂ 15ක කීර්ති නාමයක් ගේනවා. තමයි මේ ප්‍රශ්නේ නම් කරන්න බෑ වගේ. කියවගෙන යන්න. ලක්ෂ 5ක කීර්තිනාම කොටසක් ගෙනවා හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය ප්‍රාග්ධන ගිණුමින් ගලපනවා. 4යි රංග සුරංග ලාභ අනුපාතයේ 5-3-2 අනුපාතයට බෙදා ගන්නවා. 4යි රංග විසින් අතිරේක ප්‍රාග්ධනයේ ලක්ෂ 6ක් ගේන්න එකඟ වෙනවා. ඉහත සියලු ගැලපීම් වලින් පසු 4යි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්. දැන් මේ මට්ටම උගන්වලා නැහැ ඔයාට තාම. ඔයාට තාම හවුල්කරුවෙක් පැමිණීම නම් උගන්වලා නැහැ. ඒ වුණාට මම මේ උත්තරේ කියන්නම්. හරි. ප්‍රාග්ධන ගිණුමින් දාන තියෙන ඕක පුතේ අපි ලබන සතියේ කතා කරන්නේ. අද ඒකේ චුට්ටක් කතා කරා. ඕක ලබන සතියේ කතා කරන්න තියෙන එකක්. හරිද? මේ ඒක එච්චර හිතන්න නැතුව ලියාගන්න ප්‍රාග්ධන ගිණුමක් හදන්න තියෙන්නේ. පැමිණීම ගැලපීම අපි තාම කතා කරේ නෑනේ. කීර්තිනාමය විතරයි කතා කරේ. කවුද ඉන්නේ රංග සුරංග දෙන්නේ අලුතෙන්. රංග ඉද්දී සුරංග එනවා. ප්‍රාග්ධන ශේෂ තියෙන්නේ 3000යි 2000යි. අලුතෙන් එයා එනකොට ප්‍රාග්ධනයේ විදියට 1500ක් ගේනවා. ඒක බැර කරන්න ඕනේ. සුරංග ප්‍රාග්ධනයේ විදියට ගෙන 1500 බැර කරන්න ඕනේ. ඒ වගේම තව 500ක් එයා කීර්තිනාමයට විදියට ගෙනවා. තව 500කුත් ගෙනවා. ඒ 500 බැර වෙන්නත් ඕනේ. එයා තව කීර්තිනාමයට ගෙනවා 500ක්. ඒ 500 බැර වෙන්නත් ඕනේ. කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිණුමෙන් ගලපන්න ඕනේ. අගෙන ඉන්න පොතේ. මේක කිව්වට තේරෙන්නේ නැති වෙයි. හැබැයි මම කියන්නම් ප්‍රශ්නේ තියෙන නිසා. දැන් මෙයාලා ලාභ බෙදාගන්නේ 5-3-2 නේ. 5-3-2 නේ. දැන් මෙයා කීර්තිනාමයේ විදිහට කීයක් ගේනවද? 500ක්. ඒතර 500ක් ගේන්නේ මෙයාගේ මෙන්න මේ ලාභය කෑලි දෙකක් වෙනුවෙන්. මෙයාගේ ලාභ බෙදාගන්නේ රංග, එරංග, සුරංග 5-3-2 නේ ලාභ බෙදාගන්නේ. ඒතර මෙයාට කීර්තිනාමයෙන් කොටස් දෙකක් යනවනේ. මේ කීර්තිනාමයේ කොටස් දෙක වෙනුවෙන් තමයි මෙයා 500ක් ගේන්නේ. කොටස් දෙකක් 500 නම් එක කොටසක් කීයද? 250යි. එතකොට කොටස් තුනක් 750යි. කොටස් පහක් 1250යි. එතකොට මෙන්න මේ ටික එකතුවෙන් අපිට මුළු කීර්තිනාමය ගන්න පුළුවන් කීයක් විදියටද? 2500ක් කියලා. එච්චර හිතන්න එපා. මේක තේරෙන්නේ නැහැ මම දන්නවා. තාම මේ මට්ටමට ආවේ නැහැ. ඔයාගේ ගන්නන දේ ඉස්සරහට. හරිනේ? මුළු කීර්තිනාමයේ 2500යි. ඒක හිතන්න එපා. තාම මේ මට්ටමට උගන්නලා නැහැ ඔයාලගේ තීරේ පන්ති. MCQ එක ඊළඟ ටියුට් එකේ වැටෙන්න ඕන එකක් මේක. මෙයාගේ මේ කොටස් දෙක 500 නම් 3 750යි 5ක් 1250යි මේ ටික එකතුව මුළු කීර්තිනාමයේ 2500 දාන්න. ප්‍රාග්ධන ගිණුම හර වෙන්න ඕනි 9 අනුපාතයට. මේ මුළු කීර්තිනාමයේ හොයාගත්තේ 2500. මුළු කීර්තිනාමයේ 2500 9 අනුපාතයට හර වෙනවා 5-3-2. 1250යි 750යි 500යි. පැරණි අනුපාතයට බැර වෙනවා කීර්ති. නව අනුපාතයට හර පැරණි අනුපාතයේ බැර කීයද? 1500යි 1000යි. ඔන්න. මේ මුළු කීර්තිනාමයේ 2500 නව අනුපාතයට හර 1250යි 750යි 500යි. පැරණි අනුපාතයේ බැර 1500යි 1000යි. ඒකට අතිරේකව 4යි 1 තව රංග තව ප්‍රාග්ධනයක් ගෙනවා. රංගත් ප්‍රාග්ධනයේ විදිහට ගේනවා කීයක්ද? 600ක් තව ගේනවා. මේට අතිරේකව රංග තව 600ක් ගේනවා නම් ඒ ඔක්කොම ප්‍රාග්ධන බැර. රංගත් තව 600ක් ගේනවා ඒකත් ප්‍රාග්ධන බැර. දැන් ගන්න මේකේ ශේෂ. මේ කීයද?
5100යි 5100යි කීයද අවසාන ශේෂය? 3850යි. මෙයාගේ 3000යි කීයද? 2250යි. 2000යි 1500යි. ඔක ඉතින් අර මේ පැමිණීම ගැලපීම අපි ලබන සතියේ කතා කරන්නේ අන්න ඒකට අදාළ එකක්. උත්තරේ ලියා ගන්න. ඔය උත්තර තුන ලියා ගන්න. ඒ නොතේරිච්ච කොටස ඔයාලට ලබන සතියේ තියරි පන්තිය කරාම තේරෙයි පුතා. එතකොට අපි ආයෙ ඔක් කරනවනේ අර ටියුට් එකේ MCQ එක. සත්‍ය අසත්‍ය දාන්න තියෙනවා. ඒ ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයේ පවත්වාගත නොහැක අසත්‍යයි. ලිඛිත වෙන්න ඕනේ පවත්වා ගන්න පුළුවන් අසත්‍යයි. B හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම සංඛ්‍යාව 20යි. 20 සීමා කරලා තියෙන හවුල් නාඥාපනතේ වැරදි. ඒ උපරිම සංඛ්‍යාව සීමා කරලා තියෙන සමාගම් පනතේ වැරදි අසත්‍යයි. හවුල් ව්‍යාපාරයක කීර්ති නාමයේ ගලපනු ලබන්නේ නව හවුල්කරුවෙකු ඇතුළත් කර ගන්නා අවස්ථාවේ පමණි අසත්‍යයි. විශ්‍රාම යනකොටත් ගලපනවා. හවුල් ආඥාපනතේ 24 වන වගන්තිය අනුව හවුල්කරුවන් විසින් ප්‍රාග්ධනයට අතිරේකව ඔවුන් ලබා දී ඇති ණය සඳහා 5% පොලියක් හිමිකම් තියෙනවා. සත්‍යයි. ඒක සත්‍යයි. අන්තිම ප්‍රශ්නේ රවි සඳුන් ලාභ සමානව බෙදා ගැනීමෙන් හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා. රවි සහ සඳුන්ගේ තොරතුරු දීලා මොනවද ඉල්ලන්නේ? ජංගම ගිණුම හදන්න වෙනවා. රවිගේ සඳුන්ගේ ජංගම ගිණුම හදන්න ඕනේ. රවි සඳුන් ආරම්භක ජංගම ශේෂ 3000යි 2000යි. අන්තිමටම දෙනවා අවසාන ජංගම ශේෂ කීයද බලන්න. අවසාන ජංගම ශේෂ අන්තිමට දෙනවා 5100යි 3500යි. අවසාන ජංගම ශේෂ 5100යි 3500යි. හවුල් වේතන දාන්නේ බැර පැත්තේ 1400යි 1200යි දාන්නේ බැර. ගෙව් වේතන දාන්නේ හර පැත්තේ. හවුල් වේතන ගෙව්වනම් ගෙව් වේතන දාන්නේ හර 1000යි 1000යි. ගෙව් වේතන දාන්නේ හර. ප්‍රාග්ධන පොලී දාන්නේ බැර 800යි 400යි. හොයන්න ඕනි දැන් ලාභ කොටස් ටික වෙනස ලාභ කොටස් ටික. වෙනස ලාභ කොටස් 6100යි හර එකතුව 6100 කියන බැරට කීයද පුතා බැර වෙනස 6100යි බැර වෙනස කීයද 900යි. මෙන්න 900 ලාභ කොටස්. මේක 4500යි 4500යි ඒත් බැර වෙනස කීයද? කියන්න 600යි ඒත් 900යි. ලාභ සමානවනේ 900යි. මෙන්න ලාභ කොටස් දෙක 900යි 900. ලාභ කොටස් රවිගේ ලාභ කොටස 900යි ලක්ෂ 9යි උත්තරේ. සඳුන්ට විසර්ජනය කරපු ලාභය සඳුන්ගේ ලාභය හොයන්නේ මේදී. සඳුන්ට ගියා හවුල් වේතන විදියට 1200යි ප්‍රාග්ධන පොලී විදියට 400යි ලාභ කොටස් විදියට 900යි ගන්න තුනේම එකතුව. සඳුන්ට විසර්ජනය කරපු ලාභය කියන්නේ සඳුන්ට ගිය හවුල් වේතනයයි ප්‍රාග්ධන පොලියයි ලාභ කොටසයි තුනම කීයද? 2500යි. 2500යි. අන්තිමට හවුල් ව්‍යාපාරයේ ලාභය මම නැවත අහනවා ලාභය කියන්නේ මොනවල එකතුවද? විසර්ජනවල එකතුව. හවුල් වේතන දෙකේ එකතුව 2600යි. හවුල් වේතන දෙකේ එකතුව 2600යි. ප්‍රාග්ධන පොලී දෙකේ එකතුව 1200යි. ලාභ කොටස් දෙකේ එකතුව 1800යි. හවුල් වේතන දෙකේ එකතුව 2600යි. ප්‍රාග්ධන පොලී දෙකේ එකතුව 1200යි. ලාභ කොටස් දෙකේ එකතුව 1800යි. ඔක්කොම කීයද? 5600යි. ලාභය 5600යි.
ඔන්න ළමයි පළවෙනි හවුල් ව්‍යාපාර නිබන්ධනයට අදාළ තමයි කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරේ. ලොකු ප්‍රමාණයක් සාකච්ඡා කරා. අපි ඊළඟට කතා කරන හවුල් ව්‍යාපාරවල පැමිණීම විශ්‍රාම යාමෙත් කෙටි ප්‍රශ්න මේ විදිහටම තියෙනවා. මේ කතා කරේ සාමාන්‍ය හවුල් ව්‍යාපාරවල කෙටි ප්‍රශ්න විතරයි. කීර්තිනාම පැමිණීම විශ්‍රාම යාමට අදාළ කෙටි ප්‍රශ්නක් තියෙනවා. ඉදිරියේදී සාකච්ඡා කරනවා. මේකේ වීඩියෝ එක දානවා ගෲප් එකට. ආයි අඩුපාඩු හදා ගන්න ඕනි ළමයි ඉන්නවා නම් වීඩියෝ එක දැම්මට පස්සේ බලලා අඩුපාඩු ටික හදා ගන්න. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ඉතුරු කොටස කරමු. හරි. නැගිටින්න හැමෝම. හරි. අයිබෝන් ළමයි. හරි. පරිස්සමින් යන්න.